මෙන්න මේක බලන්න. සෙල්සියස් ඍණ 40. සෙල්සියස් ඍණ 40 ෆැරන්හයිට් ඒකකයෙන් කොපමණද? සෙල්සියස් ඍණ 40 ෆැරන්හයිට් ඒකකයට පරිවර්තනය ඉතාමත් වැදගත්. මේ කොටස විභාග ගණනාවක අහලා තියෙනවා. කටියේ පේපර් බැලුවා කියන්නේ මොන වගේ තැනකද ඇවිල්ලා තියෙන්නේ කියලා. මට මතක නැහැ ප්‍රශ්න අංකය. හරි. 2016 11 වෙනි ගැටලුවේ ඔය මම දැන් කතා කරන්න යන එක තියෙනවා. එතකොට ඔයාලට පේනවා එක පේපර් එකක නෙවෙයි පේපර් ගණනාවක ඔය තොරතුරු දීලා තියෙනවා. මේ අපි කතා කරන්නේ ඉතාමත් වැදගත් වෙනවා. 2016 ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ගැටලුවට උත්තරේ නිකම්ම එනවා අපි මේක විසඳුවට පස්සේ. හරි. එහෙනම් ආදේශ කරන්න සෙල්සියස් අගයේ ඍණ 40 මෙන්න මේ ඒකකයට. මෙන්න මේ සූත්‍රයට. මේක තමයි සූත්‍රය. හදන් යන්න. කට්ටිය හදන්. කියන්න මාත් එක්ක. සෙල්සියස් අගයට කීයද දාන්නේ? මෙතන. ඍණ 40 වරක් 9 යට 5 ධන 32 සමානයි ෆැරන්හයිට් වලින් එනවා කිව්වා. එහෙනම් මේ 5යි මේ ඍණ 40යි කැපෙනවා කීයෙන්ද? කො කතා කරා 5යි ඍණ 40 කැපෙනවා කියන්න. මේ ගණිතය මෙච්චර මීට වඩා පල්ලයට ගිහින් නම් කතා කරන්න අමාරුයි. එහෙම නෝ පේපර් ටික ඉවර කරගන්න හම්බ වෙන්නේ නැහැ. කීයද? 5 වරක් 1යි 5 වරක් කීයද? ඈ 8යි 8 වරක් 9 කීයද? 8 ගුණ කරන 9 මෙතන කීයද? 72යි ඍණ ඒකට එකතු කරනවා ධන 32ක් උත්තරේ එනවා කීයද? අන්තිමට ෆැරන්හයිට් අගය තමයි උත්තරේ විදියට එන්නේ කීයද? ධනයි ඍණයි සාමාන්‍ය පරිදි අඩු වෙනවා. සංඛ්‍යාත්මක අගය විශාල එකේ ලකුණ තියෙනවා. මොකද්ද විශාල එකේ ලකුණ? සාමාන්‍ය පරිදි සංඛ්‍යා දෙක අඩු වෙනවා. 72න් 32ක් අඩු කරාම 40යි. විශාල එකේ ලකුණ මොකද්ද? ඍණ. එහෙනම් ඍණ 40 එනවා ෆැරන්හයිට් අංශක වලින්. මෙන්න මේ අගය තමයි එකම අගය සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය සමාන වෙනවා. මේක විභාගවල අහනවා 2016 11 වෙනි ගැටලුව.